ප්‍රසූත වේදනාවන් ඇතිවීම. මේ කාරණේ පිළිබඳව අවබෝධයෙන් ඉන්න ඕනේ. සාමාන්‍යයෙන් ගැබිනි අම්මා කරන්ට කොන්දේ අමාරුව බඩේ කැක්කුම කියන කාරණා නිතර ඇති වෙනවා. ඒ උදරයේ ඇදීම නිසා. නමුත් ප්‍රසූත වේදනා කියන කාරණේ අපි විශේෂිතව සලකන්න ඕනේ. ඒ දරුවා ලැබෙන්න ළඟයි බව කියන සාධකයක් වෙන්න පුළුවන්. දැන් ඔයාට දිනයක් දීලා ඇති වෛද්‍යවරුන් ක්ලිනික් එකේදී මේ දිනෙට තමයි ඔයාට බබා ලැබෙන්න තියෙන්නේ කියලා. නමුත් ඒ දිනේ සාමාන්‍යයෙන් එහෙම වෙන්න පුළුවන්. කලින් ලැබෙන්නත් පුළුවන්. පහු වෙලා ලැබෙන්නත් පුළුවන්. කොහොම නමුත් ඔයා මේ ප්‍රසූත වේදනා ගැන අවධානයෙන් ඉන්න ඕනේ. සාමාන්‍යයෙන් නිතර ඇති වෙන පුංචි කැක්කුම් නෙමෙයි. ඔයාගේ යටිබඩ ඊට පස්සේ කොන්දේ පිටිපස්ස පහළ කොටසේ තද වේදනාවක් එනවා නම් ඒක ප්‍රසූත වේදනාවක් වෙන්න පුළුවන්. එතකොට මේ වේදනාව එන වාර ගණන වැඩි වෙනවා නම් ඔයා වෛද්‍යවරයාට ඉක්මනින් පෙන්වන්න ඕනේ. ඒ වගේම දැන් වේදනා දෙකක් අතර අම්මා පහසුවෙන් ඉන්න පුළුවන් කිසිම කැක්කුමක් නැතුව අර වේදනාව වැඩි වෙලාවේ එයාට ඊටාත්ම අපහසුයි. ඒ තමයි ප්‍රසූත වේදනාවේ ලක්ෂණ. ඉතින් මේ අවස්ථාව ඔයාට උදා වෙනවා නම් ඔයා බල ඉන්නේ නැතුව වෛද්‍යවරයෙක් උපදෙස් ගන්න. එහෙම නැත්නම් රෝහල්ගත වෙන්න පවා ඔයාට සිද්ධ වෙන්න පුළුවන්. ළඟම රෝහලක් තියෙනවා නම් ඒ රෝහලට අනිවාර්යයෙන්ම යන්න ප්‍රසූත වේදනාව ඇති වුණ කෙනෙක් නම්.